රටකට ගියාම අපේ රටේ පිරිස් අපි දකින්න කැමතියි. අමතුමා කිව්වා ඔබ තමයි අපේ තානාපතිවරු. මුලාලි මට විශේෂයෙන්ම ඔබ ගැන ආඩම්බරයක් හිතුනේ. අද අග්‍රාමාත්‍යවරයා මුණ ගැහුණු අවස්ථාවේදී ශ්‍රී ලාංකික යන් පිළිබඳව ඉතාම ඉහළින් ඔහු කතා කරා විතරක් නෙවෙයි තව තවත් ශ්‍රී ලාංකිකයන් මෙහාට ගෙන්න ගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ගෞරවය තිබිවිය යුත්තේ ඔබටයි. එහෙම නැති වුණා නම් ඊට වඩා වෙනස් කතාවක් තමයි අපිට අහන්න වෙන්නේ. ඒ නිසා අපි තාම සන්තෝෂ වෙනවා. ඔබ මේ කරන සේවය පිළිබඳව. ඔබ තමයි මම හිතනවා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න අපිට විශාල වශයෙන් සහාය දක්වන පිරිස. අපේ රටෙන් පිටරට ගිහිලා ඉන්නවා මිලියනෙක හමාරක් විතර පිරිසක් ලෝකුරා සේවය කරනවා. ඒ තුලින් විශාල විදේශ විනිමයක් අපේ රටට හම්බ වෙනවා. ඒ විදේශ විනිමයෙන් තමයි අපි හුඟක් රටේ කටයුතු කරනවා විතරක් නෙවෙයි රටට අවශ්‍ය හැම දෙයක්ම පිළිබඳව කතා කරනවා. ඒ නිසා අපි අපේ රටේ ආදායම් මාර්ග විශාල වශයෙන් සපයන පිරිසක් වශයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන පිරිස විදේශ රටවල් වලට ගිහිල්ලා සේවය කරන පිරිස් කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම රටකට ඇවිල්ලා අපි දන්නවා හුඟක් දෙනෙක් රජයෙන් කටයුතු කරන්න පියවර ගන්න සාකච්ඡා කරමින් පවතින හාමුදුරනේ. මොකද හුඟක් වෙලාවට අපි පිට විදියට පිටස්තර කොටස් සමග සම්බන්ධ වෙලා එන්නේ. එතකොට ඇති වෙන ගෙවීම් පිළිබඳව අපි දන්නවා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස් කිරීමක් කරන්න තද සාකච්ඡා පැවැත්වුවා. ඉන්නවා අපිට ඒක පිළිබඳවත් කටයුතු කරන්න අනාගතයේදී පුළුවන් වෙයි කියලා. අපි නොබෙදු ජාතියක්. අපි ජාතියක් වශයෙන්, අපි රටක් වශයෙන් අපි සියලු දෙනාත් එක්කම මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. මම හිතන්නේ මේ රටත් එක්ක අපේ සම්බන්ධකම් පැවැත්වුවේ 1950යි. මුල් අවධියේ තමයි නිදහස ලැබිලා මුල් අවධියේම තමයි තානාපති සම්බන්ධකම් මේ රටත් එක්ක අපි පැවැත්වුවේ. ඊට පස්සේ 70 දී එක්තරා යුගයක් තිබුණා. ඒ සම්බන්ධකම් වලට ඈත් වෙච්ච මුද්දන් ඊට පස්සේ ආපහු නැවත මේ සම්බන්ධකම් පවත්වමින් රටක් වශයෙන් අපි සියලු දෙනා එකතු වෙලා ලෝක සාමය සඳහා ජාතික සාමය සඳහා පියවර ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ත්‍රිසෞරුද්දක් තිබිච්ච ත්‍රස්තවාදය අපි තුරන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට මේ තුරන් කිරීමත් එක්ක රටක සාමය ගොඩ නැගුණම ඒ රට සංවර්ධනය වෙන එක කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද සාමය තියෙනවා නම් රටක් සංවර්ධනය වෙනවා. සංවර්ධනය තියෙනවා නම් රටේ සාමයක් තියෙනවා කියලායි. අපි විතර කල්පනා කරන කාර්යය. ඒ අනුව අපේ රට වදන්නෝ එදා ත්‍රස්තවාදයෙන් පැටකාපු අවුරුදු 30ක් ආපස්සට ගිය උතුර අද සංවර්ධනය වෙලා තියෙනවා. විශාල වශයෙන් ඒ ප්‍රදේශ සංවර්ධනය කළා. මැතිවරණ 3ක් අපි තිබුණා. ජනාධිපතිවරණය තිබුණා ඊට පස්සේ ප්‍රාදේශ සභාව තිබුණා. ඊළඟට පළාත් සභාව තියලා තියෙනවා. ඒ පළාත් සභාවත් ඔවුන්ගේ අජෙන් කිසිම බලපෑමක් නැතුව එය DNA
ජයග්‍රහණය ලබා ඔහුගේ මැතිවරයෙක් පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදය. රටක ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම් රටක සංවාද. ඒක තමයි සාමයට මුල් කියලා මම විශ්වාස කරන්නේ. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී අනුව ඒ රටේ ස්ථාපනය කරලා තියෙනවා. ත්‍රස්තවාදය තුරන් කරලා තියෙනවා. ඒ වගේම අපි ත්‍රස්තවාදය නැවත හිසොසවන්නටවත් රට දෙකට කඩනවත් අපි කාටවත් ඉඩ තියන්නේ නැහැ කියන පදනම අපි පැහැදිලිව. ඒ පදනම යටතේ අපි මේ නිදහස දීලා රටේ ඉදිරි ගමන ගෙනියනවා. ඔබ දන්නවා මම හිතන්නේ මෙතන අවුරුදු ගණනාවක් ලංකාවට නොගිය අය ඇති. ළඟදී ලංකාවෙන් ආපු අය ඇති. නේද? ඊයේ පෙරේදා ආපු අය. ඊයේ පෙරේදා ආපු අය නම් රටේ සංවර්ධනය ගැන දන්නවා. වෙයි. මේ අය ටිකක් පරණ නම් ලංකාවට එන්න හිත දුන්නේ නැත්තම් සමහර විට අපේ රටේ තියෙන සංවර්ධනය පිළිබඳ අවබෝධයක් නැහැ. උත් අපි අද අපේ රටට ගියාම මට එක වෙලාවක හිතනවා හම්බුනේ මේ රට පුංචි වෙලාද කියලා. මොකද මම ගමේ ඉඳලා එන්න පැය 5ක් ගියා ඒ දවස්වල. ආපත් පාරකට ආවේ ලත්මලානට ආවිලා. ගමෙන් පිට වුණා. පැය 5ක් යනවා. මං අද පැය 2කින් කොළඹට එනවා. ඒක තමයි වෙනස. අද අපිට පැය එකමාරක් දෙකක් ගියා කටුනායක ඉඳලා කොළඹට එන්න. රට ගිහිල්ලා යනවා. අද විනාඩි 15න් අපි කොළඹට එනවා. මේක තමයි වෙනස. යාපනයේට අපිට පැය 8ක් විතර ගියා. දැන් හඳුරන්නේ පැය 4යි 5න් අපි යාපනයේට යනවා. ඉතින් මේකෙන් අපිට හිතෙන්නේ අපේ රට පුංචි වෙලා දෝ කියලා. ඒකට එක හේතුවක් රටේ සංවර්ධනය. අපි 98%කට විදුලි බලය ලබා දීලා තියෙනවා. මේ රටේ නිවාසවල 98%කට අපිට විදුලි බලය දෙනවා. යාපනයේ පලාතම නැතුව තිබිච්ච විදුලිය අද ඒ අර 102 ඉතුරු වෙලා තියෙන්නේ මම හිතන්නේ යාපනයේ තමයි උතුරේ. ඒ ටිකක් දුන්නාම 100%කට අපේ රටේ විදුලිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන් හැදෙන ගෙදරකට කන්දක් උඩ නැත්නම් ඉන්න නැත්නම් එහෙම තලතුරක් නැත්නම් අපි ඒකට අපේ විදුලි පද්ධතියෙන් විදුලිය ලබා දෙන්න අපිට ශක්තිය තියෙනවා. පැය 24ක් නොකඩවා විදුලිය ලබා දීමේ හැකියාව ඒ පළාතේ තියෙන අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරා නම් විදුලිය නොකපන එකම රට ශ්‍රී ලංකාව කියලා කියන්න පුළුවන්. ඒක තමයි අපි ලබාගත්ත එක්තරා ජයග්‍රහණය. ඉතින් මේ සංවර්ධනයත් එක්කම අපි අධ්‍යාපනයේ අපි සන්තෝෂ වෙන්නේ වඩා අධ්‍යාපනයේ දිහා බලුවම ගිය අවුරුද්දේ උතුරේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච ප්‍රමාණය එක සංසන්දනය කරාම පළාත් වලින් දිස්ත්‍රික්ක වලින් උතුරේ පල්ලෙහාම තමයි තිබුණේ 9 වෙනියට. අද මේ අවුරුද්දේ රිසර්ච් එක බලුවම ඒක පළවෙනියා වෙලා තියෙනවා. 2 සබරගමු 3 නැගිනහිර නැවතවන. ඉතින් මේකෙන් අපි අධ්‍යාපනයේ කෙරෙහි දක්වන ආකල්පය ඔබට පේනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ මට්ටමේ අලුත් වැඩපිළිවෙළවල් එක්ක අලුත් විෂය ධාරාවන් එක්ක අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ රටේ අලුත් සංවර්ධනයකට අපි රට යොමු කරලා තියෙන වෙලාවකදී අපිට අවශ්‍ය වෙන්නේ ඔබ විශේෂයෙන්ම මේ පිටරට රැකියාවල් කරනකොට තමන්ගේ රට අමතක කරන්නේ නැතුව තමන්ගේ මාතෘ භූමිය මොකද ගැන අවබෝධයක් තියාගෙන මේ රට මේ රටත් ඒ වගේම රැළයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මිතුරම තව තවත් අහවරු කරමින් කටයුතු කරන එක. ඒ ඔබ
අපි තානාපතිවරු නිසා. ඒ නිසා ඔබගේ සේවය අපි අගයනු. ඔබ කරන අනාගතය ගැන හිතලා රට ගැන හිතලා ඔබ හම්බ කරන මුදල උනත් වියදම් කිරීමේදී වඩා ඵලදායී වියදම් කරන්නට පියවර ගත්තොත් මම හිතනවා වඩාත් හොඳයි කියලා. මොකද මම දන්නවා මට හම්බ වෙන හුඟක් අය මේ රටවල් වලට ආවම වියදම ටිකක් වැඩියෙන් කරනවා. ගම ගැන, රට ගැන, අනාගතය ගැන සමහර වෙලාවට හිතන්නේ නැහැ. මොකද එහෙම මට දින අත්දැකීම් මම කියන්නේ මොකද මම විපක්ෂයේ ඉන්නකොට මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොටත් 70 ඉඳලා මමත් මේ රටවල් වලට යනවා ගිහිල්ලා මම ඒ දවස්වල මම ඉන්නේ හුඟක් දෙනෙක් වෙලාවට හම්බුනේ එක්ක පන්සලක එහෙම නැත්නම් යාළුවෝගේ ගෙදරක. ඉතින් මම දන්නවා ඒ යාළුවෝ හැසිරෙන හැටි. ඉතින් ඒකින්ද මොකද මම උඩින් ආපු කෙනෙක් නෙවෙයි. මම ඔබෙන් උඩට ආපු කෙනෙක්. ඉතින් ඒක නිසා අපේ කිවිල්ලීම ඔබගේ අනාගතයයි. අපේ එකම පැතුම අර දරුවන්. රටේ ඉන්න දරු පරපුර. ඔවුන්ට අනාගතයක් තියෙන්න ඕන. ඔවුන්ට රටක් තියෙන්න ඕන. ඔවුන්ගේ අනාගතය සුබ වෙන්න ඕන. ඒ සඳහා අපි විය යුතු යුතුකම් අපි හැම වෙලාවෙම ඉටු කරන්න අපි සූදානම් කියන එක මතක් කරමින් ඔබ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්ම නොපිළිවෙලා ඉටු කරන්න අපි සූදානම් කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට දරුවන් සරණ පාදමි.